ආඩම්බර කණාමැදිරියා. ඔන්න පුංචි යාළුවනේ එක ලඳු කැලෑවක කණාමැදිරියෝ රංචු පිටින් ජීවත් වුණා. එයාලගේ තියෙන විශේෂත්වය ඔයාලා දන්නව නේද? එයාලගේ ඇඟෙන් එලියක් විහිදෙනවා. ඉතින් කළුවර වැටුනහම මේ කණාමැදිරියෝ රෑට එහෙමෙහි පියාඹනකොට ඒක බලන් ඉන්න ලස්සන දර්ශනයක්. වගුරු බින්වල, ලඳු කැලෑවල, තුරුවදුළු අතරේ, උයන් වතුවල එයාලා පියාඹනකොට රාත්‍රිය තවත් ලස්සන වෙනවා. ඉතින් මේ දහස් ගණන් කණාමැදිරියෝ අතරේ හිටියා තමන් ගැන හුඟා කාඩම්බරයෙන් හිටපු කණාමැදිරියෙකුත්. එයා කැමති වුණේ නෑ රංචු ගෙහිලා පියාඹන්න. ඒ කණාමැදිරියට උවමනා වුණේ තනියම එළිය විහිදුවන්න. ඉතින් කවුරුවත් යන්නේ නැති, කාටවත් යන්න බැරි තැන්වල පවා මේ කණාමැදිරිය තනියම යන්න පටන් ගත්තා. දහස් ගණනක් ඉන්නකොට එක්කෙනෙක් අඩු වුණාම අනිත් අයට ඒ අඩුව දැනෙන්නේ නෑනේ. ඉතින් පුංචි යාළුවනේ මේ කණාමැදිරිය ගැන හොයන්න අනිත් අයටත් අමතක වුණා. කොහොම හරි ගමේ ලඳු කැලෑවේ හිටපු කණාමැදිරියා කාටවත් නොකිය තනියම නගරය පැත්තට පියාඹන්න පටන් ගත්තා. ලස්සන ගොඩනැගිලි, වාහන, මිනිස්සු, විදුලි බුබුලු විතරක් නෙවෙයි, තව විසිතුරු හුඟක් දේවල් මේ කණාමැදිරියට දැක ගන්න පුළුවන් වුණා. තමන් මේ තරම් කල් හිටපු ලෝකයට වඩා දැන් ඉන්න ලෝකය කොයිතරම් ලස්සනද කියලා කල්පනා කළා. ආපහු ගමට ගිහින් මේ ගැන විස්තර අනිත් අයටත් කියන්න ඕනි කියලා කණාමැදිරියට හිතුණා. ඒත් එහෙම වුණොත් අනිත් අයත් නගරයට එයි කියලා හිතලා ඒ අදහස අතහැර ගත්තා. මේ විදිහට ටික කාලයක් තමන්ගෙම රංචුවෙන් පිට වෙලා නගරයට යන එක කණාමැදිරිය පුරුද්දක් කරගත්තා. ඒත් එක දවසක් සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. තමන්ගේ වර්ගයේ නොවන වෙනස්ම කණාමැදිරියෝ ටිකක් ඉන්න තැනකට මේ කණාමැදිරිය ගියා. හැබැයි ඒ අය තමන්ගේ රංචුවේ ඉන්න අයට වඩා ප්‍රචණ්ඩයි, බිහිසුණුයි. එයාලා ආගන්තුකින්ට කැමති වුණේ නෑ. අනේ ඉතින් අර තනියම නගරයට ආපු කණාමැදිරිය හුඟක් බය වුණා. ඒ වගේම අසරණ වුණා. තමන්ගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් නේද කියලා පුංචි කණාමැදිරියට කල්පනා වුණා. අන්තිමේදී අනිත් කණාමැදිරියෝ ටික වට වෙලා මේ කණාමැදිරියට පහර දෙන්න පටන් ගත්තා. සිද්ධ වුණේ කවුරුවත් නොහිතපු දෙයක්. පුංචි කණාමැදිරියා එතනම මිය ගියා. ඒත් මිය ගිය බව ගමේ හිටපු කිසිම කණාමැදිරියෙකුට දැනගන්න ලැබුණේ නෑ. පේනව නේද යාළුවනේ? අපි ගැනම අදි탁සේරුවෙන් හිතුවක්කාර විදිහට වැඩ කළාම මොකද වෙන්නේ කියලා. සාමූහිකව, සමගින්, ආරක්ෂිතව ඉන්නේ නැතුව තනියම ඉන්න ඕනි කියලා හිතන ඕනිම කෙනෙකුට අර පුංචි කණාමැදිරියට උනා වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපිට ආදරේ අය ළඟ, අපිට ගැළපෙන අය ළඟ, ගැළපෙන තැනක ජීවත් වෙන්න ඕනි. හොඳයි, ලස්සනයි කියලා පිටින් පේන්න තියෙන හැමදේම ඒ තරම්ම සුන්දර නෑ කියලා ඔයාලා තව ටිකක් ලොකු වෙනකොට ඕගොල්ලන්ට තේරුම් යයි. ලස්සන දේවල් ඇතුලේ අපිට නොපෙනෙන භයානක දේවල් තියෙන්න පුළුවන් යාළුවනේ.